ආයිබෝවන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා my farm SL YouTube channel එකට. ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ දවස්වල වැස්ස නිසා සත්තු ටික කූඩුවේම තමයි හිටියේ. ඒ නිසා තමයි වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණේ. මේ මෙතන ඉන්න මගේ බ්‍රාහ්ම ලොකු සත්තු ටිකගේ බිත්තර අරන් මං ආයෙත් රක්කන්න යන්නේ පැටවුල් ගන්න. ඔන්න අදත් බිත්තරයක් දාලා තියෙනවා. මේක නම් අර සුදු එක්කෙනා වගේ දාලා තියෙන්නේ. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මම channel එකේ මීට කලින් වීඩියෝ ගොඩක් දාලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න කියලා ඉල්ලනවා. වැස්ස දවස් ටිකේ මම මගේ කූඩු ටිකත් වෙනස් කරා. බ්‍රාහ්මලා නම් අර මුලින්ම හදලා මේ කූඩුවට දැම්මෙන් පස්සේ දිගටම යාලා මෙතන තමයි ඉන්නේ. මෙයාලා නම් කොහොමත් මං එළියට අරින්නේ නැහැ. තාමත් කූඩුවේම තමයි ඉන්නේ. මෙයාලට මම කුකුල් කෑම දෙන්නේ මේ බ්‍රාහ්ම සත්තු ටිකට. ඊට අමතරව ඔය උසල් කොළ జాති හැමත් දානවා. අපි ගම් කුකුලන්ට නම් කුකුල් කෑම දෙන්නේ නැහැ. මේ බිත්තර මං ගිය පාර රැක්කෙවේ මැෂින් එකකට තියලා. නමුත් අර ආපදා තත්ත්වෙත් එක්ක හරියටම පැටව එන දවසේම කරන්ට් එක ගියා. ඊට පස්සේ පැටව ඔක්කොම වගේ මැරුණා. එක පැටියෙක් ඉතුරු වෙලා ඉන්නවා. මේ ඉන්නේ මගේ කලකුම් ටික. ඔයාලට මතක ඇති මම දවසේ පැටව ගෙනල්ලා සැරින් සැරේ මම ඔයාලට ෂෝට් වීඩියෝ දැම්මා. මෙයාලා ගැන වීඩියෝ එකක් කරා. දැන් නම් මෙයාලා ලොකුයි. දැන් මාස 3මාරක් පැනලා මෙයාලගේ. දැන් සෑහෙන්න ලොකුයි මෙයාලා. ඒ වගේම මම පහුගිය දවස්වල වැස්සත් එක්ක මේ කූඩුවේ වෙනස්කම් ටිකක් කරා. මේ වටුව ටික ඔයාලට මතක ඇති මගේ කුකුල් කූඩුවේ එහා පැත්තේ හිටියේ. ඒකට මම මේ කලකුම් කූඩුව තියෙන පැත්තට ගෙනල්ලා එතන වෙනම හැදුවා මේ වටුවට ටිකක් නිදහසේ ඉන්න. මොකද එයාලා දැලක් උඩනේ දාලා හිටියේ. දැන් මම බිම හදලා ඒ කටියට අර වැලි නාන්න පුළුවන් විදිහට ඒවත් හදලා තියෙන්නේ. මම මේ කලුකුණ්ඩ නම් ඉතින් ගොඩක් දුරට දෙන්නේ කෙහෙල් කොළ. ඊට අමතරව රයිස් පොලිස් දෙනවා. ගොඩක් දුරට එළියට තමයි දාන්නේ. යන නම් වැස්සෙත් තිබෙන හැබැයි වැස්සෙන් නම් දැන් සාමාන්‍යයෙන් කුකුළු එහෙම එක දිගටම දෙන්නාම ලෙඩ එනවනේ. දැන් මෙයාලට නම් එහෙම කිසිම ලෙඩක් තාම නැහැ. ඔය අදත් තෙමිලි ඉන්නේ මෙයාලා. දැන් තමයි කූඩුවට දැම්මේ මෙයාලා ටික. මම මේ වටුව ටික ගේනකොට නම් සති 3 පැටවු ගෙනාවේ. සාමාන්‍යයෙන් තෝරන්න පුළුවන් වයස වෙලා එක කුරුල්ලයි කිරිල්ලියෝ 10යි කියලා ගෙනාවේ. නමුත් ගෙනල්ලා තව සතියක් විතර යනකොට තේරුණා එතන කුරුල්ලෝ 3යි කිරිල්ලියෝ 8යි ඉන්නවා කියලා. දැන් මම ඒ කට්ටිය ඔක්කොම එකට දාලා තියෙන්නේ. මෙයාලගෙන් බිත්තර මැෂින් එකට හරි තියලා මේ පැටවු අරගන්න බෝ කරන්න කියලා. ඔයාලට පේනවා මේ මෙතන තමයි මේ කූඩුවේ තමයි මේ කලින් වටුව ටික දාලා හිටියේ. දැන් එතන මම බ්‍රාහ්ම බිත්තර ටිකක් අරන් තිබ්බා. ඔයාලට මතක ඇති මගේ පොරකි කිලියෙක් ඉන්න සුදු එක්කෙනෙක් රකින්න එක්කෙනෙක්. එයාට බිත්තර තියලා තියෙන්නේ. එයා දැන් රකින්න පටන් අරන් තියෙන්නේ. අද තමයි තිබ්බේ මෙයාට බිත්තර. බිත්තර 7ක් තිබ්බා. 8ක් තිබ්බා බිත්තර. තිබ්බු ගමන් මෙයා එක බිත්තරයක් බීවම ඊට පස්සේ මට මතක් වුණා පහුගිය දවස්වල එළියට දැම්මේ නැහැ නේ. ඒ නිසා කැල්සියම් මදි ඇති කියලා ඊට පස්සේ මම සිප්පි කොට් ටිකක් ගෙනලා තිබ්බා. එතනින් පස්සේ නෑ බිත්තර බින්දේ නෑ මෙයා. මෙතන මේ මගේ ඉන්නවා තව කළු කිකිලියක්. එයාත් දැන් රකින්න පටන් අරන් තියෙන්නේ. එයාට නම් තාම බිත්තර තිබ්බේ නෑ. එයාට ඉක්මනටම බිත්තර තියන්න ඕනේ. දැන් අර බ්‍රාහ්මලාගේ බිත්තරම එකතු කරලා තියන්න තමයි ලෑස්ති. මොකද බ්‍රාහ්මලා ටිකක් හදාගන්න කියලා තමයි ලෑස්තිනේ ටිකක් වැඩිපුර. මොකද ගොඩක් කට්ටිය ඉල්ලනවනේ පැටව. ගොඩක් අය ආසයි හදන්න. මොකද ලස්සනට හදන්න පුළුවන් සාමාන්‍යයෙන් ජෝඩුවක්. ඔය තනකොළ වපු මිදුලක වගේ දාන්න තියෙනවා නම් හරිම ලස්සනයි. මම අර කලුකුණ්ඩ අමතරව දැන් මේ මෙයාලටත් කෙහෙල් කොළ කන්න පුරුදු කරලා තියෙනවා. එයාලත් ආසාවෙන් කනවා ඒවා. මගේ කුකුල් පට්ටිය දැනට ලොකු කුකුළු 4 දෙනෙක් ඉන්නවා. මේ කළු එක්කෙනයි සුදු එක්කෙනයි තව රතු එක්කෙනෙකුයි අර සුදු ලොකු කුකුලයි. සාමාන්‍යයෙන් මෙයාලගෙන් ගන්න බිත්තර නම් රකින්න තිබ්බහම 98ක් වගේ ප්‍රතිශතකින් එනවා. ඔයාලට පේන මෙන්න මේ සුදු පාට කිකිලි නම් මම පිටින් ගෙනව පැටියේ. එයා අර වයිට් ලෙගුන් කියන සුදු බිත්තර දාන කිකිලි වර්ගයයි. ඊට පස්සේ අර කඩක් නාත් කියන කුකුලෙකුයි දාලා ක්‍රොස් කරලා ගත්ත එකනේ මේ උඩ ඉන්නේ අනිත් එක්කෙනා. ඒ දෙන්නම මේ දවස්වල අර වැස්ස නිසා ඉතින් දෙයින් නම් රැය වෙනකම් වහිනවා. ඒ නිසා දැන් සති 2ක් විතර මෙයාලා ඇතුළේ ඉන්නේ. මේ මෙතන ඌසල් දාලා තියෙන කන්න. මම අර බටයක් හදලා තියෙනවා. ඒකටත් මේ පිරෙන්න ඌසල් දාලා තියෙන්නේ. ඒවත් දැන් එයාලා කණ්ඩ ආසාව නැහැ. අර කොළ జాති මොනවා හරි දාපුවාම එයාලට පුරුදු එකනේ. ඒවා තමයි කන්න බලන්නේ. උපුන්තරන් ඉතින් එළිය පැත්ත බලාගෙන තමයි ඉන්නේ කොයි වෙලාවෙද එළියට යන්නේ කියලා. ඔයාලත් අර ආසාවට හරි සත්තු හදනවා නම් ටිකක් මේ වගේ ඉඩපාඩු ඇතුව කූඩුව හදාගන්න. මොකද හදිසිය හරි දවස් ගාණක් මෙහෙම අරින්න නැතුව කූඩුවෙම දාලා වහලා තියාගන්න තිබුණොත් එහෙම පොඩ්ඩක් එයාලට නිදාසේ
ඇවිදලා කරලා ඉගිල්ලා ඉන්න තියෙන්න ඕනි. එහෙම නැතුනම ලෙඩ එන්න බලනවා. ඉක්මනට කූඩු අපිරිසිදු වෙන්නත් බලනවා. මේ වගේ ඉඩපාඩු ඇතුව තිබ්බනම් මේ ගොඩක් දුරට ඉතින් සතුන්ට ලෙඩ එන්නේ නැහැ. මොකද වැහි දවස්වල සාමාන්‍යයෙන් දවසක් කර දවසක් වැස්සට නම් එළියට දැම්මට කමක් නැහැ. මොකද එක දවසක් තෙමිලා අනිත් දවසේ වේලෙනවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. එක දිගටම දවස් 3-4ක් තෙමුනොත් කොහොමත් මොන සතරුණ ලෙඩ එන්න බලනවා. මම ඒ නිසා තමයි මේ කූඩුව තවත් ටිකක් ඉඩෙන්න ඕන නිසා අර මෙතන හිටපු වටු ටිකත් එයාලට කුකුල් කෑම දීලානේ හදන්නේ. ඒ නිසා තමයි මම එයාලා එහා පැත්තට දැම්මේ. මොකද නැත්තම් ඔය කුකුල් කෑම වල ඒ ගඳට සාමාන්‍ය ඒ කට්ටිය ඒවා කාලා ඉවරලා එයාලගේ ජරාවත් මේ මෙතන උඩ තහඩු උඩට වැටෙන්නේ. ඒ නිසා තමයි මම ගොඩක් දුරට මේ එයාලට එහා පැත්තෙන් හදලා එහා පැත්තට දැම්මේ. ඊට අමතරව මම ලයිට් එකකුත් දැම්මා මේ දවස්වල. මොකද දිගටම වහින නිසා. මොකද වැහි කාලේ ඉවරුනයින් පස්සේ දෙයියනේ කියලා සතු ටික පරිස්සම් වෙලා හිටියනම් ඊට පස්සේ ගැටලුවක් නැහැ. කොහොමද ඉතින් වැස්ස කියලා නෑ. දැනටත් සාමාන්‍යයෙන් දවසකට බිත්තර 9ක් 10ක් 12ක් ඒ වගේ තියෙනවා. එතන කිකිලියෝ 20ක් විතර තමයි ඉන්නේ. කුකුළු 4ක් කිකිලියෝ 20 වගේ. මේ මෙතන මේ පැටවුන්ගේ වලට පේන ඇති මං අර ගිය පාර ගත්තු බ්‍රාහ්මණ පැටවුන්ගෙන් දෙන්නයි ඉතුරු වෙන්නේ. අර සුදු එක්කෙනා කිකිලියක් තමයි මෙතන ඉන්න කුකුලේ. එයාලත් එක්කම ගත්තු ගොඩේ සතු දෙන්නෙක් තමයි අනිත් දෙන්නා. ඒ දෙන්න එතනත් කුකුලයි කිකිලි ඉන්නේ. ඊට අමතරව ඊට පස්සේ ආපු එක පැටියෙක් ඉන්නවා. ඒ වගේම අර ආපදා දවස්වල ආපු කට්ටියමුත් කරන්ට් එක නැතුණත් එක්කෙනෙක් බේරලා ඉන්නවා. එයා නම් හොඳින් ඉන්නවා. එයා නම් කිකිලි පැටියෙක් වගේ. කොහොමත් මගේ තවත් මේ දවස් පහුගිය දවස් ටිකේ අර වැස්සත් එක්කම මම කිකිලියෝ 3 දිනෙකට තව රකින්න තියලා තියෙන්නේ. එයාලගෙත් පැටව වෙනවා දැන් මේ 10 වෙනිදාන් පස්සේ වගේ. මම වෙනදා නම් කරන්නේ කිකිලිත් එක්ක මාසයක් දෙකක් වගේ තියෙනවා පැටව ලොකු වෙනකම්. මම මේ පාර අත්හදා බැලීමක් විදිහට පැටව ටික අයින් කරලා වෙනම බූඩරයකට දාලා හදා ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහ කරලා බලනවා. ඒ වැඩේ හරි ගියොත් මම ඒ ගැන විස්තරයකුත් ඔයාලට ගේන්නම්. ගොඩක් දුරට ඉතින් විස්තරත් එක්ක අර වීඩියෝ ගේන එක මේ දවස්වල පොඩ්ඩක් අඩු කරේ. ආපදායෙන් පස්සේ කනෙක්ෂන් හරියට ලැබුණාට ඒක තාම හරියට නෑ වගේ. මොකද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නත් බෑ. වීඩියෝ එක රෙකෝඩ් කරලා ඒක මේ ආපහු එඩිට් කරගන්නත් බෑ. ඉතින් ඒ නිසා තමයි වැඩේ ඇතැල්ලා දාලා හිටියේ. මට මම ඉතින් ඉඳලා හිටලා ෂෝට් වීඩියෝ ටිකක් දැම්මා channel එකට. channel එකත් එක්ක දිගටම ඉන්න කට්ටිය නම් දන්නවා. ලොන් වීඩියෝ එකක් නැත්නම් ෂෝට් වීඩියෝ එකක් හරි මම අප්ලෝඩ් කරනවා දිගටම. ඉතින් එහෙමනම් ඉතින් ආයෙත් මම ඉස්සරහදී ওই පැටව ටිකත් ආවෙන් පස්සේ කුකුල් පාලනය කරන කට්ටියට වැදගත් වෙන මගේ අත්දැකීම් එක්ක ආපහු හොඳ වීඩියෝ එකක් ගේන්න. එතකන් ඉතින් මේ channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාලා කූඩුවක් හදනකොට පොඩ්ඩක් මේ විදිහට අර කූඩුව ඉඩපාඩු වගේම පොඩ්ඩක් උසට හදා ගන්න. මොකද මේ ගොඩේ සත්වය කියන්නේ එළියට නිදැල්ලේ දාලා හදන ගම්කූලෝ ඉතින් ගොඩක් දුරට මේ වගේ උස් තැන්වල තමයි ඉන්න කැමති. මොකද එයාලා විවේකීව ඉන්නකොට ඒ වගේම රාත්‍රියටත් ගොඩක් දුරට ඔයාලා බලන්න මම මෙච්චර මේ ලී ගහලා තිබ්බත් එයාලා ඔක්කොම එකට ගුලි වෙලා අර උඩම තියෙන ලීයේ තමයි ලගින්නේ. ඒ වගේම තමයි කළු කුණුලත්. කළු කුණුලත් එහෙමයි. මම කළු කුණුලට නිකමට ලීයක් ගහලා බැලුවා. එයා කට්ටිය බිම ඉන්නවට වඩා ගොඩක් දුරට උඩ ලීයේ තමයි ඉන්නේ. ඒ වගේම තමයි ඉතින් රකින්න තියලා තියෙන පැටව ටික ආපුවාම ඒ එන බ්‍රාහ්මණ පැටවුන්ගෙමුත් මම කොටස තියාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතුරු කට්ටියක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ සීමිත පිරිසක්. සාමාන්‍යයෙන් ඉතින් අර වැහි දවස්වල නිසා ඒ බිත්තර කොහොම පැටව වෙයිද දන්නේ නැහැ. කෝකටත් කමෙන්ට් එකක් දාලා තියන්න ඕන කට්ටිය. එහෙම වුණොත් හැකියාවක් තිබුණොත් දෙන්න බලන්න. එනේ ඉතින් ආයෙත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.